නාගයෝ දෙන්නේ. මනුෂ්‍ය වෙස්සේ. ඔබ වහන්සේ ඒක කොහොමද සම්ස නිශ්චය කළේ නාගලෝකයෙන්? නාගලෝකෙන් ආවා කියන්නේ දැන් මනුෂ්‍යෝ දැක්කම අපිට හොයාගන්න පුළුවන්. මේ දෙන්න මනුෂ්‍යෝ නෙමෙයි. මේ දෙන්නගේ ඇස් බොහොම දිගයි. යාළුවෝ දෙන්නෙක්ගේ වයස වුණාට එක්කෙනෙක් බැගෑ පැත්තලා හිටියා හරියට. එයා ඇවිල්ලා මගෙන් වචනයක් කතා කරෙත් නැහැ. මං වැස්සේ අතු ගගා හිටියේ. ඉදලා දෙන්න කිව්වා. දැන් සාමාන්‍යයෙන් අවසරයි සෝන්ස ඉදලා දෙන්න පුළුවන් ද මං අතු ගන්නද එහෙම මොකුත් නැහැ. එයා ඒක දැනගෙන ආවේ. ඇවිල්ලා අතු ගාලා දීලා කන්ද දිහා බලාගෙන ඉඳලා ගියා. වචනයක් කිව්වේ නැහැ. ඒ ස්වභාවය උස ඇස් එහෙමයි මං දැකලා නැහැ. එයාලා ඇවිල්ලා අපිට අතු ගාලා දීලා හරි උදව්වක් කරලා හරි එයාලත් යම් අනතුරකින් ගැලවෙන්න ආපු වගේ මට පෙවුනේ. ඉතින් අර ඒ වගේ අත්දැකීම් මම ඉතින් පොඩි ගොඩක් සංසලා ඉන්න මට වඩා ලොකු අත්දැකීම් තියෙනවා. හැබැයි ඒව ගැන හිතන්න එපා. මම කියන්නේ දැන් දේවාල ගාන යනවනේ කට්ටිය පූජාවක් තියන. එතන කවදාවත් දෙවරු නැහැ. කපු මහත්තුරු විතරයි ඉන්නේ. හරිද? ඇත්තම දෙවියෝ දකින්න ඕන නම් පන්සිල් අටසිල් රකින්න. සක්දෙවිඳු පවා කියන්නේ වඳිනවා කියලා මේ හතර පොයෙන්න මේ අපි කියන අහස් කූරු ගැහුවා වගේ හැමතැනම මේ දෙවරු යනවා. සතරවරන් දෙවරු සහ පිරිස. හොයමි. අපි සීලයක ගුණයක නැත්නම් අපි ඉල්ලුවත් දෙයියන්ට පිට වෙන්න බෑ. අපි සීලේ ගුණය හරියට රකින්නවා නම් ඉල්ලන්න ඕනේ නැහැ දෙවරු හොයන් ඇවිල්ලා උදව් කරනවා. ඒක හොඳටම දන්නේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඔබ සීලයක ගුණයක නැත්නම් දේවාල ගාන ගියාට දෙවිවරු නැහැ. කොහොමද දේවාල වල නම් දෙවිවරු නැහැ ලංකාවේ. ඒක දේවාලයකවත් දෙවිවරු නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අටමස්ථාන සුරස්මස්ථාන ආදී ගුරු දෙවිවරු නම් ඉන්නවා. ඉතින් එයාලගෙන් ඉල්ලන්න ඕනේ නැහැ. ඔබ සිල්වත් වෙන්න. බුදුරජාණන් වහන්සේ දෙවියන්ගෙන් පිට ඉල්ලුවේ නැහැනේ. රහතන් වහන්සේලා ඉල්ලුවේ නැහැනේ. උන්වහන්සේලා සිල්වත් වුණා. දෙවිවරු හොයාගෙන ආවා. ඉතින් එයාලගේ උපකාරයක් ඕනේ නැහැ කියන තැන ඉඳලා කටයුතු කරන්නේ.